ඉතින් හෙලෝ යාළුවනේ අද මම ඔයගලන්ට පෙන්වන්න යන්නේ මම පාවිච්චි කරන ට්‍රාන්ස්මීටර් එක තමයි Fly Sky i6 කියන ට්‍රාන්ස්මීටර් එක. ඉතින් මේක තමයි ලංකාව ඇතුළත ලෝ බජට්ම යන්න තියෙන ඒ වගේම හොඳම ගානට වටින හොඳම ට්‍රාන්ස්මීටර් එක. ඉතින් මේකේ සම්පූර්ණ රිවිව් එකක් තමයි මම අද ඔයගලන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ. මේක බැලුව කෙනෙක්ට මේ ට්‍රාන්ස්මීටර් ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා වීඩියෝ එකත් එක්ක අන්තිමට කරලා ඉන්න කියලා මතක් කරන ගමන් අපි පටන් ගමු වීඩියෝ එක. ඉතින් මේ තියෙන්නේ මේ ට්‍රාන්ස්මීටර් එකත් එක්ක හම්බෙන රෙසීවර් එක. ඉතින් පේනවා ඇති ඔයගොල්ලන්ට මේක ඇන්ටනක් දෙකක් තියෙනවා. ඒ වගේම මේකට කියන්නේ FSIA6B කියන රෙසීවර් එක. ඉතින් මේක channel 6ක රෙසීවර් එක ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පැත්තේ පින් ටික තියෙනවා. ඉතින් මේ ට්‍රාන්ස්මීටර් හම්බෙන්න රෙසීවර් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේ ට්‍රාන්ස්මීටරේ 2.4 GHz තියෙන හින්දා හොඳ සිග්නල් එකක් අපිට මේකෙන් යවන්න පුළුවන්. ඒ හින්දා මේකේ සිග්නල් කට් වෙන ඒවා ගොඩක් වෙලාවට නැතිම තරම්. ඉතින් ඒ හින්දා මේකේ සිග්නල් එහෙම කට් වෙන්නෙම නෑ. අපිට සාමාන්‍යයෙන් මේකේ රේන්ජ් එක විදියට මීටර් 500 ඒ වගේම කිලෝමීටරයක් අතර හොඳ රේන්ජ් එකක් අපිට බලා ගන්න පුළුවන්. මේක ඉතින් ගස් ඒ වගේම ෆ්ලයි කරන තැනත් එක්ක මේක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේකේ LCD ඩිස්ප්ලේ එකක් තියෙන හින්දා මේක ඔයගලන්ට සෙටින්ග්ස් ටික එහෙම අපිට ලේසියෙන්ම හදා ගන්නත් පුළුවන්. ඉතින් දැන් මම ඔයගලන්ට පෙන්වන්න යන්නේ මේ ට්‍රාන්ස්මීටර් කියන කන්ට්‍රෝල් කරන ස්විච් ටික එහෙම. ඉතින් මේ තියෙන්නේ මේ ජොයිස්ටික් දෙකේ ඉතින් පේනවාද ඔයගලන්ට 1 2 channel එක තමයි හැපෙත්තේ තියෙන්නේ. ඉතින් ඔයගලන්ට පෙන්වන්නම් මම දැන් මේකේ පළවෙනි channel එක තමයි තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි channel එක, තුන්වෙනි channel එක, ඊට පස්සේ හතරවෙනි channel එක. ඉතින් මේ තියෙන උඩ තියෙන අපිට කැමති විදිහට channel ඒ කියන්නේ 4 වෙනකන් තියෙනවනේ ජොයිස්ටික් දෙකේ. 5 6 කියන channel ටික මේකේ කැමති එකට දාගන්න බෑ. ඒ වගේම මේක 10 channel විදිහට අප්ඩේට් කරන්නත් පුළුවන්. ඒ හින්දා මේ ට්‍රාන්ස්මීටර් එක ඇත්තටම ගොඩක් වටිනවා කියලා මට හිතෙනවා. ඉතින් ඒ වගේම power on off button එක, ඒ වගේම මේ LCD display එක දෙපැත්තේ තියෙනවා ස්විච් ටික. ඉතින් ඒ වගේ තමයි මම ඒවා පෙන්නන්න ඔයගොල්ලන්ට. ඒ කියන්නේ මේකේ settings ටික එහෙම හදාගන්න ඒ වගේ. ඉතින් දැන් අපි මේකේ power on කරගෙන මේ විදිහට බලමු. ඔයගොල්ලන්ට පෙන්නති මේකේ විශේෂත්වය තමයි මේ ට්‍රාන්ස්මීටර් එකේ බැටරි. ඒ කියන්නේ ට්‍රාන්ස්මීටර් එකේ රිසීවර් එකෙත් පෙන්නන රිසීවර් එක power on කරලා නැති හින්දා ඉතින් ඒකෙන් තමයි වෝල්ටේජ් එක එහෙමත් බලන්න එක හරීම කියන්නත් බෑ. දැන් මම ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ මේකේ settings ටික පොඩ්ඩක්. ඉතින් මේකේ ඕකේ එක ඔබාන ඉන්නකොට මේ විදිහට ඇතුළට යනවා මෙනු එකට. ඊට පස්සේ setting වල ඔය පැත්තේ තියෙනවා නේද නිකන් මේ ස්ක්‍රූප් නියනක් එහෙම තියෙන්නේ. ඉතින් අන්න ඒකට ගිහිල්ලා අපි ඕකේ කියන එක උපහම මේ විදිහට පල්ලයට යනවා. ඉතින් මේකේ තියෙනවා එක එක විදිහේ settings. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්වන්න switch ටික වැඩ කරන හැටි එහෙම. ඉතින් මෙන්න මෙතෙන් ගිහම display වල තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති 1 channel 2 channel 6ම පෙන්වනවා ඔයගොල්ලන්ට. ඉතින් මේකේ පේනවා ඇති මේ මම ඔය වෙනස් කරලා තියෙන පොඩ්ඩක් අර කියන්නේ ජෙට් එක කලින් ෆ්ලයි කරේ. ඉතින් එතකොට channel mix කරලා එහෙම තියෙන්නේ. ඒ ගැන වැඩි හිතන්න එපා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ joystick එක කියන්නේ එහෙම කරද්දී ඔයගොල්ලන්ට පේනවා ඇති control වෙන හැටි මම පෙන්වන්නම් දැන් ඔයගොල්ලන්ට. ඉතින් දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ උඩ තියෙන අර පොටෙන්ෂියෝමීටර් තමයි ඔගේ තියෙන්නේ. ඉතින් ඒවා කරගද්දි පේනවා ඇති ඔයගොල්ලන්ට මේ ඩිස්ප්ලේ එකේ අර පේනවා ඇති මේවා එහෙම යනවා. ඉතින් මේවා අපිට වෙනස් කරගන්නත් පුළුවන් එක එක වෙන වෙන ඒවාට දාලා. ඉතින් උඩ තියෙන ස්විච් ටික ඉතින් උඩ තියෙන ස්විච් වලින් අපිට එක එක කරන්න පුළුවන්. ටෝටල් කට් ඔෆ් කරන්න ඉතින් ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් ඒකත් මම ඔයගොල්ලන්ට දැන් පෙන්නන්නම් කොහොමද කරලා ඒ කියන්නේ කරන්නේ නෙමෙයි වෙන්නේ කියලා. ඔය පේනවා ඇති ඔයගොල්ලන්ට දැන් වැඩ නැහැ. ඉතින් ඒක ඒ විදිහට ඔෆ් කරන්න තමයි තියෙන්නේ. මෝටර් එතකොට වැඩ කරන්නේ නැතුව යනවා. ඒ විදිහට අපිට හදන්න පුළුවන්. ඉතින් ඒ වගේම තව පොඩි දේවල් ටිකකුත් මම පෙන්නන්නම් ඔයගොල්ලන්ට. පේන ඇති මේකේ මේ තව එක එක settings ටිකක් තියෙනවා. ඉතින් මේකේ විශේෂයක් තියෙනවා අපිට පුළුවන් plane model 20ක් විතර අපිට මේකේ save කරලා තියාගන්න. ඉතින් ඒකේ පහසුකමත් මේකේ දීලා තියෙනවා. ඉතින් ඒවා අපි ඉස්සර වීඩියෝ වලදී කතා කරමු. ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති මේකේ එක එක විදිහේ settings තියෙනවා. ඉතින් ගොඩක් ඉතින් මේ කරන්න වැඩි යන්නත් එපා. අපිට හදාගන්න බැරි වෙන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ මේ තියෙන්නේ මික්ස් කියලා එකක් තියෙනවා. එල්ලබෝන්ස් කියලා තියෙන ඒවා. ඒ වගේ අපිට අර ජෙට් ෆ්ලයි කරද්දි වෙනස් කරගන්න ඒ වගේම ඒ වගේ දේවල් කරගන්න තියෙන්නේ. අන්න ඒ ටික තමයි. ඉතින් මේ විදිහේ settings ටිකක් තමයි තියෙන්නේ. ඉතින් මේවා තමරව මන් දන්නේ නැති ඒවාත් තියෙනවා. ඉතින් ඒ වගේම මේකේ මම විශේෂයක් කරලත් තියෙන ඒ වගේම මේකේ බැටරි 4ක් දාන්න ඕන. මේකේ සාමාන්‍යයෙන් අර අපි සෙල්ලම් කාර්ල වලට එහෙම දාන බැටරි 4ක් දාන්න ඕන. ඉතින් අපිට පුළුවන් ඒ වෙනුවට පේන දේ ඔයගලන්ට මම ලිපෝ බැටරියක් දාලා තියෙන්නේ. ඉතින් මේක දාපුවම මාසයක් විතර වැඩි වුණා අපිට මේකෙන් වැඩ කරන්න පුළුවන්. ඉතින් ඒක කරන හැටි වීඩියෝ එක
ඕන කරන කට්ටිය අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ඒ ගැන ඉස්සරහ වීඩියෝ එකේදී අනිවාර්යයෙන්ම අරගෙන එන්න. ඉතින් ඒ වගේම විශේෂ දෙයක් කියන්න ඕන ඕගොල්ලන්ට මේ වගේ ට්‍රාන්ස්මීටර් එක අපි අලුතෙන් ගත්තාම ඉතින් සාමාන්‍යයෙන් මිල ගණන් යන්නේ මේක 15000 20000 අතර මුදලකට අපි ලංකාවේ මිලදී ගන්න පුළුවන්. ඒ වගේම යූස්ඩ් එකක් ගන්න ඕන අපිට සාමාන්‍යයෙන් 10000 වගේ අඩු මුදලකට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේක අලුතෙන් ගත්තාම ඔයගොල්ලන්ට ට්‍රාන්ස්මීටර් එකයි රෙසීවර් එකයි බයින්ඩ් කරගන්න ඕනේ. ඉතින් ඒක කරන හැටි ඔයගොල්ලෝ දන්නේ නැත්නම් YouTube එකේ වීඩියෝස් එහෙමත් තියෙනවා. ඉතින් දන්නේ නැති කවුරු හරි ඉන්නවනේ පහලින් කමෙන්ට් එකක් දාලා තියන්න මම ෂෝට් වීඩියෝ එකක් වගේ අනිවාර්යෙන්ම අරගෙන එන්නම් ඒකත්. ඉතින් ඒ වගේ මේ ට්‍රාන්ස්මීටර් එකෙන් ප්ලේන් විතරක් නෙවෙයි අපිට සාමාන්‍ය හොඳ ඩ්‍රෝන් එකක් හදන්න PV වලට එහෙම ගන්න හොඳ ට්‍රාන්ස්මීටර් එකක් තමයි මේක. ඉතින් ඒ වගේම RC බෝට් කාර් වගේ දේවල් හදන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝස් තවත් බලන්න channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඉතින් අලුත් වීඩියෝ එකක් හම්බ වෙනකන් අදට ගිහිල්ලා එන්නම් හැමෝටම ජය වේවා.